අයිවන් රයිට් මම ඇහෙනවද කියලා ඇහෙනවද සහ බෝඩ් එකේ උඩට පේනවද කියලා දාන්න chat එකේ message එක හරි මොනවාරි කියන්නේ ලැග් වෙනවා වගේ හිර වෙනවා වගේ කියනවා message එකක් දාන්න chat එකේ රයිට් අපි දැන් මේ වෙද්දී අර 10 වසරට අදාළව පළවෙනි පාඩම් 4 සාකච්ඡා කරලා ඉවරයි. අපි ඉක්මනටම දැන් ඉතිරි පාඩම් ටික සාකච්ඡා කරන්න ප්ලෑන් කරලා තියෙනවා. දැන් අද දවසේ අපි කරන්නේ පස්වෙනි පාඩම සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවර කරනවා. එතනදී අපි අභ්‍යාසවල තියෙන ගණන් ටික හදලා සම්පූර්ණයෙන් පස්වෙනි පාඩම සාකච්ඡා කරලා ඉවර කරනවා. දැන් හෙට දවසේදී අපි ඔයාලට මේ සතිය දුන්නා පේපර්ස් දෙකක්. කලින් අවුරුදු වල පළවෙනි වාරයේ විභාගයේ පළාත් පේපර්ස් දෙකක්. ඒ පේපර්ස් දෙකට වල උත්තර දාලා තිබුණා. කරගන්න බැරි කොටස් තිබුණා. අපි හෙට දවසේදී ඒ පේපර්ස් දෙක සාකච්ඡා කරනවා ක්ලාස් එකේ. හරි. ඒකට අපි පේපර් ඩිස්කෂන්ස් ගන්න ටයිම් එක අපි මේ ක්ලාස් එක ඉවරලා කතා කරමු. අද දවසේ අපි කරන්න මේ ලෑස්ති වෙන්නේ ඔයාලගේ 10 වෙනි වසරට අදාළව පස්වෙනි පාඩම පටන් ගන්න එක. පස්වෙනි පාඩම වෙන්නේ ත්‍රිකෝණ අංග සාමය කියන පාඩම. ඔයාලා වැඩ කරන පොත අරගෙන මාතෘකාව දාන්න පස්වෙනි පාඩම ත්‍රිකෝණ අංග සාමය ත්‍රිකෝණ අංග සම. මේ පාඩමේදී අපි කතා කරන්නේ මූලිකවම ත්‍රිකෝණ ගැන. දැන් ත්‍රිකෝණ ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු මේ අංග සාමය කියන්නේ මොකක්ද කියලා. දැන් ටියුට් එක ගත්තොත් ටියුට් එකේ මුලින්ම තියෙන අනුමාත්‍රිකාව පහේ එක අනුමාත්‍රිකාව තල රූප දෙකක අංග සාමය. පහේ එක මාත්‍රිකාව තියෙනවා අනුරූප දෙකට අංග සාමය. පහේ එක අනුමාත්‍රිකාවකට තියෙනවා තල රූප දෙකක අංග සාමය. අපි දන්නවා දැන් තල රූපයක් කියන්නේ මොකක්ද කියලා. තල රූපයක් කියලා කියන්නේ හරියම අපි දැන් ගන්න තල රූපයට මොකද තලයේ කියන්නේ රූපයක් තල රූපයක් කියන්නේ අමතක ප්‍රශ්න. මේ නේද තල රූපය. ඒත් ඒක අපි ත්‍රිකෝණයක් උතන්නේ මම තල රූප දෙක කැඳගත්තා. දැන් මේ තල රූප දෙකක් කැඳගත්තා. මේ එක තල රූපයක් ගත්තොත් මේ සමචතුරස්‍රය ගත්තොත් මේ සමචතුරස්‍රයට සමාන සමචතුරස්‍රයම තව මේ සයිඩ් එකේ මාන මේ සමචතුරස්‍රයට සමානම සමචතුරස්‍රය මම මේ විදිහට ගන්නවා. දැන් තල රූප දෙකක අංග සාමය කියලා කියන්නේ දැන් අපි තල රූප දෙකක් කැඳගත්තා. දැන් මේ දෙක අංග සම වෙනවා කියලා කියන්නේ මේ තල රූප දෙක එකිනෙකට සමපාත කළ හැකිනවා. ඒ කියන්නේ මම හිතන්නේ මේ තල රූප දෙක මොකක් හරි පේපර් එකක ඇඳලා ඒ දෙක කපලා එකිනෙක සමපාත කරනවා කියන්නේ. ඒ කියන්නේ එකිනෙක කියලා බලනවා කියන්නේ. ඒ කියන බලද්දී ඒ දෙක සමානනවා. ඒ කියන්නේ ඒ දෙකේ දිග පළල සමානනවා. කියන්නේ එකිනෙක සම්පාත කරායින් පස්සේ ගානට මෙහෙම සම්පාත වෙනවා නම් කියන්නේ දෙක සමාන සම්පාත වෙනවා නම් අන්න ඒ වගේ තල රූප දෙකකට අපි කියනවා අංග සම තල රූප දෙකක් කියලා. හරි. මේ වගේ ටියුට් එක ගත්තොත් ටියුට් එකේ අපිට මුලින්ම දෙයක් දෙනවා තල රූප දෙක අංග සාමය කියන්නේ මොකක්ද කියලා. ඒ නෝට් එක කිව්වොත් නෝට් එකේ තියෙනවා සරල රේඛා ඛණ්ඩ වලින් සෑදී ඇති පහත දැක්කෙන තල රූප යුගලයන් එකිනෙක සම්පාත කළ හැකියි. යම් තල රූප යුගලයක් එකිනෙකට සම්පාත කළ හැකි නම් ඒවා අංග සම තල රූප යුගල ලෙස හැඳින්වෙනවා. දැන් මෙතනදී අපි බැලුවා වගේ ටියුට් එකේ තියෙන විදිහට දැන් ටියුට් එකේ තල රූප වර්ග තුනක් තියලා දෙනවා. ඒ තුන බැලුවොත්
අපිට බැලුවම කියන්න පුළුවන් එකිනෙක අංග සම කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ තල රූප වලට අපි කියනවා අංග සම තල රූප කියලා. දැන් පස්වෙනි පාඩමේ පළවෙනි අනුමාත්‍රිකාව තමයි තල රූප දෙක අංග සම. දැන් අපි මේ අනුමාත්‍රිකාව ඉගෙන ගන්න මේ පස්වෙනි පාඩමේ ප්‍රධාන මාත්‍රිකාවට යන්න කලින්. හරි. ප්‍රධාන මාත්‍රිකාව ඇතුලේ අපි ඉගෙන ගන්නවා ත්‍රිකෝණ දෙකක අංග සාමය. කියන්නේ පහේ දෙක අනුමාත්‍රිකාව ත්‍රිකෝණ දෙකක අංග සාමය. right. මේ පාඩමේ නෝට්ස් මොකද දාන්න එපා මාතෘකාව දාලා අපි ගෙලින්ම අභ්‍යාස වලට යමු. මොකද අභ්‍යාස ටික වෙන් කරලා තියෙන්නේ පාඩමේ ප්‍රධාන අනුමාත්‍රිකාව කියන්නේ ත්‍රිකෝණ දෙකක අංග සාමය කියන මාතෘකාව යටතේ තමයි අපි අභ්‍යාස 4ක් තියෙනවා. ඒ 4 වෙන් කරලා දෙන්නේ. හරි. දැන් අපි යමු පාඩමේ ප්‍රධාන අනුමාත්‍රිකාව. පහේ දෙක අනුමාත්‍රිකාව ත්‍රිකෝණ දෙකක අංග සාමය. ත්‍රිකෝණ දෙකක අංග සාමය. දැන් අපි දන්නවා තල රූප දෙකක අංග සාමය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි බැලුවොත් ත්‍රිකෝණ දෙකක අංග සාමය කියන්නේ මොකක්ද කියලා අපි දන්නවනේ. තල රූප දෙකක් එකිනෙක සම්පාද කරන්න පුළුවන් නම් ඒ තල රූප දෙක අංග සාමය කියලා අපි කියනවා. හරි. දැන් ත්‍රිකෝණ දෙකක් ගත්තොත් අපි කලින් බලන තල රූපයද මේ විදිහට ත්‍රිකෝණ දෙකක් ගත්තොත් මේ ත්‍රිකෝණ දෙකක් ගත්තොත් මේ ත්‍රිකෝණ දෙක එකිනෙක සම්පාත කරන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. අංග සමයි කියලා කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ මේ පාද තුනම මේ පාදේ මේ පාදේ සමානයි. ඒ වගේම මේ පාදේ සමානයි. මේ පාදේ සමානයි. ඒ වගේම තමයි තල රූපය. තල රූපයක් ගත්තා එකිනෙක සම්පාත කරන්න පුළුවන් කියලා කියන්නේ ඒ තල රූපේ අංග සමාන අංග තියෙන එක. තල රූප දෙකේ සමාන අංග විබලයන් තමයි තියෙන්නේ. හරි. මේක ගත්තොත් අපි දැන් මේ හිතමු මේ තල ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපිට කියන්න පුළුවන්. මේ පාදේ සමාන. මේ පාදේ සමාන. මේ පාදේ සමාන. එහෙම වුණාම දැන් අපි දන්නවා අපි කියනවා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. හරිද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංගත් සමානයි. ඒ කියන්නේ අපි ත්‍රිකෝණ අංග සාමයන්ගේ අවස්ථා හතරක් ඉගෙන ගන්න ඉස්සරහට දැන් මෙතනදී ත්‍රිකෝණ දෙක අංග සාමය කියන්නේ මූලිකවම අපි කලින් ඉගෙන ගත්තා වගේ තල රූප දෙකක් එකිනෙක සම්පාද කරන්න පුළුවන් නම් අපි කියනවා මේ තල රූප දෙක අංග සමයි කියලා. දැන් මෙතනදීත් එහෙමයි. ත්‍රිකෝණ දෙකක් එකිනෙක සම්පාද කරන්න පුළුවන් නම් අපි කියනවා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. දැන් අපි ගණන් හදද්දී අපිට හැම වෙලෙම බෑනේ කොලයක ඇඳලා ඒක කපලා කොලයක තියලා අංග සමද කියලා බලන්න. ඒ හින්දා අපි ඉගෙන ගන්නවා මූලිකවම අවස්ථා හතරක්. හරි. මේ විදිහට දන්නවා මූලිකවම ත්‍රිකෝණ දෙක අංග සාමය යටතේ ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා කියන්නේ අපි අවස්ථා හතරක් ඉගෙන ගන්නවා. අවස්ථා හතරක් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් දුන්නොත් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයිද කියලා කියන්න පුළුවන් අපිට මෙන්න මේ අවස්ථා හතරෙන් එකක් යොදාගෙන. හරි. අනේ අවස්ථා හතර තමයි අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ. දැන් මෙතනදී අපි ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණ දෙකක් ගත්තොත් මේ විදිහට
මේ ත්‍රිකෝණයක් ගත්තොත් මේ ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණයකට තියෙනවානේ අංග 6ක්. අංග තියෙනවා මූලිකම 6ක්. මොනවද යන්නේ? ත්‍රිකෝණයකට තියෙනවා පාද 3ක්. ඒත් එක්කම මේ විදිහට කෝණ තුනකුත් තියෙනවා. කෝණ තුනකුත් තියෙනවා. පාද තුනකුත් තියෙනවා. කෝණ තුනකුත් තියෙනවා. අංග සම ත්‍රිකෝණයක, ඒ කියන්නේ මේ ත්‍රිකෝණ සමානයි 9. මේ ත්‍රිකෝණයට සමානයි නම් මේ ත්‍රිකෝණේ පාද තුන සමාන වෙනවා මේ ත්‍රිකෝණේ පාද තුනට. හරි. මේ ත්‍රිකෝණේ කෝණ තුන සමාන නම් මේ ත්‍රිකෝණේ කෝණ තුනට. හරි. එහෙම වුණොත් තමයි එහෙම අංග සම වෙනවා කියන්නේ අන්න ඒකට. right. එතකොට අපි ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා කියන්නේ හැම වෙලේම ඒ ත්‍රිකෝණ දෙකේ ත්‍රිකෝණයක අංග 6ම සමාන අංග 6ම අනිත් ත්‍රිකෝණයේ අංග 6ට සමානයි කියලා කියන්න ඕනේ නැහැ. එහෙම ගන්න සමානයි. අන්න ඒ හින්දා අපිට ගණිතයේදී අවස්ථා 4ක් තියලා දෙනවා. ඒ අවස්ථා 4ෙන් අපිට කියනවා මෙන්න මේ විදිහේ අංග 3ක් සමානව පාඩ කියන්න පුළුවන් මේ ත්‍රිකෝණයට අංග සමයි. ඒත් එක්කම මේ හැම අවස්ථාවකම අවස්ථා 4ක් තියලා දෙනවා. ඒ අවස්ථා 4 අපිට කියනවා මෙන්න මේ අංග 3 සමානව පාඩ කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක සමානයි කියලා. අනේ විදිහට අවස්ථා 4ක් දීලා තියෙනවා. දැන් අපි ඒකෙන් ඉගෙන ගන්න යන්නේ පළවෙනි අවස්ථාව. ටියුට් එකේ 9 වෙනි පිටව ගත්තොත් පහේ දෙක අනුමානිකව වැඩතේ. අපිට දීලා දෙනවා අවස්ථා 4. පළවෙනි අවස්ථාව වෙන්නේ පාපෝපා අවස්ථාව. හරි. පාපෝපා අවස්ථාව. පහේ දෙකේ එක. පහේ දෙකේ එක. වෙන්නේ පාපෝපා අවස්ථාව. right. දැන් මම මාතෘකාව දාලා තන යටින් පහේ දෙකේ එක මාතෘකාව ප්‍රධාන මාතෘකාව දැම්ම තන යටින් පහේ දෙක ත්‍රිකෝණ දෙක අංග සාමය කියලා දාලා ඊට යටින් තවන මාතෘකාව දාන්න පහේ දෙකේ එක පාපෝපා අවස්ථාව කියලා. හරි. right. දැන් මම බලමු මොකද මේ පාපෝපා අවස්ථාව කියලා කියන්නේ. ටියුට් එක 10 පිටුවට ගියොත් පිටුවේ උඩින්ම තියෙනවා පහේ දෙකේ එක පාපෝපා අවස්ථාව. පාපෝපා අවස්ථාවේදී අපිට කියනවා අපිට පුළුවන් ත්‍රිකෝණ දෙකක් අංග සමාන කියලා කියන්න මෙන්න මේ කියලා තියෙන කොටස් ටික සමාන වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ ත්‍රිකෝණ දෙක පාපෝපා අවස්ථාවේදී අංග සම වෙනවා කියලා. හරි. එතකොට පාපෝපා අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා මෙන්න මෙහෙම වුණොත් එක් ත්‍රිකෝණයක පාද දෙකක් අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමාන නම් එම ත්‍රිකෝණ යුගලය අංග සම වේ. ආයෙත් මුලින්ම බලමු. එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය මම ත්‍රිකෝණ දෙකක් හදගත්තොත් මම ත්‍රිකෝණ දෙකක් හදගත්තොත් ත්‍රිකෝණ හදගත්තොත් අපේ මේ පාද සමාන මේ පාද සමාන මේ පාද මේ කෝණ සමාන මේ කෝණ. දැන් පාපෝපා අවස්ථාව යටතේ ඉගෙන ගන්න එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණ පාද දෙකක් සහ අන්තර්ගත කෝණ පාද දෙකක් සහ අන්තර්ගත කෝණ
අන්තර්ගත කෝණය කියලා කියන්නේ සමාන වෙන පාද දෙක මැද තියෙන කෝණය. හරිද? ඒක මතක තියාගන්න ඕනේ. අන්තර්ගත කෝණය කියන්නේ සමාන වෙන පාද දෙක මැදින් තියෙන කෝණය. ඒක තමයි අන්තර්ගත කෝණය කියලා කියන්නේ. ඒ ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක සහ අන්තර්ගත කෝණයට සමාන නම් මේ ත්‍රිකෝණය උගල දෙක අංග සමයි කියලා අපිට කියන්න පුළුවන්. මේ විදිහට අංග සම වෙන ත්‍රිකෝණය උගල අංග සම වෙන්නේ පාපෝපා අවස්ථාව යටතේ. මේ පාපෝපා අවස්ථාව යටතේ කියන්නේ ඒ පාපෝපා පාදයයි කෝණය මැද තියෙන පාද දෙක මැද පාදය කෝණය ඊළඟ පාදය පාපෝපා අවස්ථාව යටතේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දැන් මම මේ හදගත්තේ පහේ දෙකේ එක අභ්‍යාසයේ පළවෙනි ගාන. පහේ දෙක අභ්‍යාසයේ පහේ දෙකේ එක අභ්‍යාසයේ පළවෙනි ගානට ගියොත් අපිට බලන්න පුළුවන් අපිට ගාන දීලා තියෙනවා. රූපේ ලකුණු කර ඇති දත්ත අණුව ABC ත්‍රිකෝණය XYZ ත්‍රිකෝණයට අංග සමයි කියලා පෙන්වන්න කියලා කියනවා. හරි. අංග සමයි කියලා ඉතින් දැන් මේ තියෙන ABC ත්‍රිකෝණය මේ තියෙන XYZ ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය කියන එක අපිට මෙහෙම දක්වන්න පුළුවන්. ඒක වරන ABC ත්‍රිකෝණය. අංග සමයි කියලා දක්වන්නේ මෙන්න මෙහෙම ඊතුරුයි. සමාන ලකුණු තව ඉයක් එකතු කරාම ඒකෙන් අර්ථ දක්වන්නේ අංග සමයි කියන එක. ABC ත්‍රිකෝණය අංග සමයි X Y Z ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය අංග සමයි X Y Z ත්‍රිකෝණය. මෙන්න මේක තමයි අපිට පෙන්වන්න කියලා කියන්නේ. හරි. මෙන්න මේ වගේ තැනකදී ඒවල දාන්න කොහොමද අංග සමයි කියලා පෙන්වන්නේ කියලා. ඒ කියන්නේ අංග සමයි කියලා සංකේතවත් කරන ලකුණු වල දාන්න. අපි දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වද්දී ඒක පෙන්වන පිළිවෙලක් තියෙනවා. right. දැන් මුලින්ම මේ පාපෝපා අවස්ථාවේ. එතකොට අපි මුලින්ම වගමු මේ ත්‍රිකෝණ දෙකේම සමාන පාද දෙක. මේ දීලා තියෙන මේ AC පාදය සමානයි XZ පාදය. අපි ලියන්න පුළුවන්. මුලින්ම ලියන්න ABC YZ ත්‍රිකෝණවල AC පාදය සමානයි XZ පාදයට. ඒකට හේතුව අනිවාර්යෙන් මරාණ තුල ලියන්න ඕනේ. අපිට දත්තය කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දී ඇත කියලා ලියන්නත් පුළුවන්. දී ඇත. AC පාදය සමානයි XZ පාදය. මොකද අපිට මේ පාදය සමානයි කියලා දීලා තියෙනවා. අපි ලියන්න පුළුවන් ABC හා XZ ත්‍රිකෝණවල AC පාදය සමානයි XZ පාදය. හේතුව ඒක අපිට දීලා තියෙනවා. ඊට පස්සේ දැන් පාදයක් හොයාගත්තා. ඊට පස්සේ කෝණය. පාද දෙක අතර තියෙන කෝණය. ACB කෝණය සමානයි XZ Y කෝණය. ACB කෝණය සමානයි XZ Y කෝණය. අපේ කෝණය අදාළ අක්ෂරය තමයි අපි මැදින් ලියන්නේ. කෝණයක් කියලා දක්වන්න අපි මෙන්න මෙහෙම සංකේතයක් ඒ අක්ෂරයට උඩින් දානවා. හරි. ACB කෝණය සමානයි XZ Y කෝණය. ඒකත් අපිට දී ඇත කියලා ලියන්න පුළුවන්. මොකද අපිට ඒක මේ රූප සටහන දීලා තියෙනවා. ඊට පස්සේ දැන් පාදයක් හරි කෝණයක් හරි ඊට පස්සේ තවත් පාදයක්. BC පාදය සමානයි YZ පාදය. මොකද අපිට දීලා තියෙනවා BC පාදය සමානයි YZ පාදය කියලා. ඒකට හේතුව දී ඇත.
අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන් දැන් අපි හොයාගත්තා පාද දෙකක් සමානයි ඊට පස්සේ කෝණ දෙකක් සමානයි මේ කෝණ දෙක වෙන්නේ අන්තර්ගත කෝණ දෙකක් හරි ඒ කියන්නේ පාද දෙකට සමාන වෙන පාද දෙකට අන්තර්ගත කෝණයක් තමයි අපි සමානයි කියලා මේ පෙන්නන්නේ ඊට පස්සේ තවත් පාදයක් අපි සමානයි කියලා මෙහෙම පෙන්නනවා එම නිසා කියන අපි දොරටුවකින් තමයි අද දක්වන්නේ එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි y z ත්‍රිකෝණය කියලා දාන්න පුළුවන්. ඒත් එක්ක මෙතනින් වරහන් ඇතුලේ අපි මොන අවස්ථාව යටතේද කියලා දාන්න ඕනේ. අපිට දාන්න පුළුවන් පා කෝ ආ කියලා. ආපෝ පා අවස්ථාව යටතේ ABC ත්‍රිකෝණය අංග සම වෙනවා xy z ත්‍රිකෝණය. හරි. පළවෙනි අවස්ථාව පැහැදිලිද? කොහොමද උත්තරේ ගත්තේ කියලා ත්‍රිකෝණ අංග සාම යටතේ පළවෙනි අවස්ථාව පාපෝප අවස්ථාව. right. පහේ දෙකේ එක අභ්‍යාසයේ මෙන්න උත්තරේ ලියාගෙන ඉවරලා chat එකට message එකක් දාන්න. දැන් අපි යමු පහේ දෙකේ එක අභ්‍යාසයේ දෙවෙනි ගාන. පහේ දෙකේ එක අභ්‍යාසයේ දෙවෙනි ගාන. අපිට දීලා තියෙනවා රූපේ ලකුණු කර ඇති දත්ත අනුව PQS ත්‍රිකෝණය PSR ත්‍රිකෝණයට අංග සමයි කියලා පෙන්නනවා. PQS ත්‍රිකෝණය PSR ත්‍රිකෝණයට සමානයි කියලා පෙන්නනවා. මේකේ තව දෙයක් කියනවා. රූපයේ ලකුණු කර ඇති දත්ත අනුව PQS ත්‍රිකෝණය PSR ත්‍රිකෝණයට අංග සම බව පෙන්නා. ඉතිරි අනුරූප අංග දක්වන්න කියලා කියනවා.
අපි මේ ගණන් හදමු. ඒ කියන්නේ අද ක්ලාස් එකේ අපි මෙහෙම කරන්නේ. ගණන් දැන් හෝම්වර්ක් ඉදලා ගණන් සෙට් එකක් දෙනවා. කියන්නේ එක්සෑම් එකට කලින් කරන්න ඕනේ අපි ඊළඟ ක්ලාස් එකකට කියන්නේ ඔයාලගේ 7 වෙනිදා එක්සෑම් තියෙනවා. ඊළඟ ක්ලාස් එකට කලින් හෝම්වර්ක් ටික කරන්න. අපි අදට මේ පාඩමේ දැන් මේ අභ්‍යාස වල තියෙන අමාරු ගණන් ටික හදාගෙන යනවා. ඒ කියන්නේ දැන් අපි හෙට පේපර් එකේදී මේ ත්‍රිකෝණාංග සමයට අදාළව එන ප්‍රශ්න සාකච්ඡා කරනවා. අද ක්ලාස් එකේදී අපි කරන්නේ මේ normally අපි සාමාන්‍යයෙන් කරනවා වගේ ක්ලාස් එකේ පාඩම සාකච්ඡා කරන්න යන්නේ. හරි. අපි බලමු මේ ත්‍රිකෝණ දෙක කොහොමද අපි අංග සමය කියලා පෙන්නන්නේ කියලා. ඒත් මුලින්ම අපිට කියන්න පුළුවන් P QS PQS සහ PSR ත්‍රිකෝණවල PQS සහ PSR ත්‍රිකෝණවල PQ පාදය සමානයි PR පාදය. PQ සමානයි PR. හේතුව B ඇත. මොකද පෙරේක B වේ. ඊට පස්සේ QPS කෝණය සමානයි RPS කෝණය. QPS කෝණය සමානයි RPS කෝණය. ඒකට හේතුව D. ඊට පස්සේ මේ ත්‍රිකෝණ දෙක බැලුවම අපිට පේනවා ත්‍රිකෝණ දෙකේ පොදු පාදයක් තියෙනවා. මේ පොදු පාදය PS පොදු පාදය. කියන්නේ PS කියන පොදු පාදය ත්‍රිකෝණ දෙකටම අයත්. ඒ දෙක සමානයි. හරි. එතකොට PS පොදු පාදය. අපිට කියන්න පුළුවන් මේ නිසා PQS ත්‍රිකෝණය අංග සම වෙනවා PS R ත්‍රිකෝණයට අවස්ථාව වෙන්නේ වාගෝ අවස්ථාව. දැන් අපි ගන්න පළවෙනි කොටසට උත්තරේ ලියුවා. ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. ඔව් ඒ කියන්නේ මොකද දැන් මෙහෙම ගානේ මෙන්න මේ ත්‍රිකෝණය. මෙතන මේ ත්‍රිකෝණ දෙක මෙහෙම ලකුණු කරලා තියෙනවා අපිට. ඒ කියන්නේ මෙහෙමයි. මෙහෙම විතරක් ත්‍රිකෝණයක් තියෙනවා. මෙහෙම ත්‍රිකෝණේ කෝණයක් මාක් කරලා දෙනවා. ඊට පස්සේ අනිත් ත්‍රිකෝණෙත් මෙහෙම මාක් කරනවා. ඒ කියන්නේ මේ දෙක සමානයි. හරි. තව එක තියෙනවා මෙන්න මෙහෙම ඉරි දෙකක්. ඒකෙන් කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියන එක. මෙතන කියන්නේ මේ කෝණ දෙක සමානයි කියලා. හරි. ඒ කියන්නේ සමානයි කියන එක තමයි මේ විදිහට මාක් කරලා දෙන්නේ. හරිද? ඒ කියන්නේ කෝණ දෙකක් සමානයි කියලා දක්වන්න මෙන්න මේ ඒ කියන්නේ අගය දෙන්නත් පුළුවන් x ඒ කියන්නේ මෙතන x මෙතන x කියලා දෙන්නත් පුළුවන්. එහෙම වුණත් අපිට කියන්න පුළුවන් සමානයි කියලා. එහෙම නැත්නම් අංශක ගන්න පුළුවන්. අංශක 35 අංශක 35. එතකොට අපි සමානයි කියලා කියන්න පුළුවන්. තව එකක් ගත්තා මෙන්න මේ විදිහට මෙහෙම ඉලක්ක කරනවා. ඒ කියන්නේ මේ කෝණ මෙහෙම ලකුණු කරලා මේ දෙකේ මෙහෙම විදිහට ලකුණු කරලා දුන්නොත් ඒ දෙක සමාන කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ එකේ දෙකේ මෙහෙම ලකුණු ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉරි දෙකක් ඉරි තුනක් එහෙමත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රිකෝණයේ කෝණ වල අගයන් සමානයි කියන එක. හරි. දැන් මේ ගානේ පළවෙනි කොටස අපි ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වනවා. හරි. ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වනවා. මෙන්න මේ කොටස පැහැදිලිද? අංග සමයි කියලා පෙන්වපු එක. දැන්
මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවට අමතරව දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. දැන් අපෙන් අහනවා සමාන වන ඉතිරි අනුරූප අංග මොනවද කියලා. අපි ඒ වගේ එකට උත්තර ලියන්නේ මෙන්න මේව ලියන්න ඕන. හරි. මෙන්න මේව ලියන්න ඕන. මම මෙතන උත්තර ලියුවා. අපි දන්නවා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි කියලා. හරි. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන්. නිකන් සමාන වෙන අනුරූප අංග ලියන්න පුළුවන්. නිකන් පැහැදිලිව ලියුවොත් සමාන බව දන්නා PQ සහ PR පාදවලට මේ පළවෙනි උත්තරේ හින්දා මම ඔයාලට පැහැදිලි කරලා කියන්නේ සමාන බව දන්නා PQ සහ PR පාදවලට ඉදිරියෙන් ඇති සමාන බව දන්නා PQ සහ PR පාදවලට ඉදිරියෙන් ඇති PSQ කෝණය සමානයි PSR කෝණය. සමානයි PSR කෝණය. ඒක එකක්. සමාන බව දන්නා PQ සහ PR පාදවලට ඉදිරියෙන් නැති PSQ කෝණය සමාන PSR කෝණයට. ඒක එකක්. PSQ කෝණය සමාන PSR කෝණයට. QS සමාන SR කියන එක ගන්න පුළුවන්. ඒක දැන් අපි ඉහළ ගත්තොත් අපි එකක් ගත්තානේ. ඊට පස්සේ තව එකක් ගත්තොත් PS. දැන් මේ PS කියන එක දෙකටම සමානයි කියලා අපි දන්නවා. ඒතර PS දෙකටම සමාන හින්දා PQS කෝණය මෙතන ලියනකොට PQS කෝණය සමානයි PRS කෝණය. ඒකේ ඊට පස්සේ මේ කෝණ දෙක සමානයි කියලා අපි දන්නවා. QPS කෝණය RPS කෝණය. මේ කෝණ දෙක සමාන හින්දා ඒ කෝණ වලට ඉදිරියෙන් ඇති පාද දෙක සමාන වෙනවා. ඒ කියන්නේ මේ කෝණයට ඉදිරියෙන් ඇති පාදය QS පාදය සමානයි මේ කෝණයට ඉදිරියෙන් ඇති පාදය SR පාදය. ඒ විදිහට ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා දැනගත්තට පස්සේ ඒ අංග සමවන අංගත් එක්ක බලලා අපිට ඉතිරි අනුරූප අංගත් සමානයි කියලා මේ විදිහට ලියා ගන්න පුළුවන්. හරි. ත්‍රිකෝණ දෙක අංග සම කරන විදිහ පැහැදිලි. අනුරූප අංග ගන්න එක පැහැදිලි කරනවා. ඒ කියන්නේ අනුරූප අංග ගන්න හැම වෙලේම මෙන්න මේ සමාන කරපු අංගත් එක්ක බලලා කියන්නේ PQ PR පාද දෙක අපි සමාන කියලා ගත්තා. ඒක PQ සහ PR පාද වලට ඉදිරියෙන් තියෙන කෝණ දෙක මේ කෝණ දෙක මේ කෝණය මේ කෝණය. ඒ කෝණ දෙක සමානයි. ඊට පස්සේ QPS කෝණයයි RPS කෝණය සමානයි කියලා කිව්වා. ඒ හින්දා ඒ පාද වලට ඉදිරියෙන් තියෙන ඒ කෝණ දෙකට ඉදිරියෙන් තියෙන පාද දෙක සමානයි. QS පාද සමානයි SR පාද. ඊට පස්සේ PS පාදේ පොදු පාදේ. PS කියන්නේ පොදු පාදේ. ඒක PS කියන්නේ පොදු පාදේ හින්දා PS පොදු පාදේ ඉදිරියෙන් තියෙන PQS කෝණය සමානයි PRS කියන කෝණයට. ඒ විදිහට අපිට උත්තරය ගන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ කොහොමද කියලා පෙන්නනවා. ඊට පස්සේ අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඒ කොටස පැහැදිලිද?
හරි. දැන් කොහොමද? තාමත් එහෙමද? අපි දැන් යමු තුන්වෙනි කොටසට. පහේ දෙකේ එක අභ්‍යාසයේ තුන්වෙනි කොටසේ. අපි තුන්වෙනි කොටසේ ඒකෙදිත් අපිට කියලා දෙන පහළ දී ඇති ත්‍රිකෝණ පාපෝප අවස්ථාවලදී අංග සමූහව සාධනය කරන්න කියලා. ඒකේ පළවෙනි ගානයි දෙවෙනි ගානයි හෝම්වර්ක්. පළවෙනි ගානයි දෙවෙනි ගානයි හෝම්වර්ක්. අපි මේකේ නම් පහේ දෙකේ එක අභ්‍යාසයේ තුන්වෙනි කොටසේ තුන්වෙනි ගානට හදන්නේ. ඉතිරි ගණන් ටික ඔක්කොම හෝම්වර්ක්. කියන්නේ හතරවෙනි කොටසයි 4 5 6 7. හදිසියෙන් ඕනේ නැහැ එක්සෑම් වල කලින් ඕනෙත් නැහැ. ඊළඟ ක්ලාස් දවසට කලින් හෝම්වර්ක් වලට උත්තර කියලා දාන්න. අපි කොහොමවත් මේ ගණන් වලට උත්තර ඊළඟ ක්ලාස් එකේදී සාකච්ඡා කරමු. පහෙන් දෙක එක අභ්‍යාසයේ තුන්වෙනි ගානේ තුන්වෙනි කොටස. හරි. ප්‍රදේශන මෙන්න මෙහෙම රූපයක් මේකේ අපි ලකුණු ගත්තොත් විශේෂයේදී මේකේ O L M මේ පාදේ සමාන කියන මේ පාදයට මේ පාදේ සමාන මේ පාදයට ඒත් එක්ක අපි කියන මේ පාදේ සමාන්තරයි කියලා. අපිට දැන් කරන්න තියෙන්නේ JKO ත්‍රිකෝණය LMO ත්‍රිකෝණ වල කියනවා අපිට ගන්න තියෙන්නේ මේ JKO ත්‍රිකෝණයයි LOM ත්‍රිකෝණයයි LMO ත්‍රිකෝණයයි අංග සමයි කියලා පෙන්නන්න දෙන්නේ. හරි. අපිට මුලින්ම JK පාදේ සමානයි LM පාදේ කියලා දාන්න පුළුවන්. JK සමානයි LM. හේතුව B ඇත. ඒක තමයි හේතුව. B ඇත. ඊට පස්සේ අපි හොයාගන්න කෝණයක්. දැන් මේකේ විදිහට ගත්තොත් අපිට මෙන්න මේ කෝණ දෙක ප්‍රතිමුඛ කෝණෙදී සමාන කියලා ගන්න පුළුවන්. එහෙම ගත්තොත් අපිට පාවකෝප අවස්ථාවට මේ දෙක සමාන කරලා පෙන්වන්න බෑ. මොකද සමානයි කියලා දාන්න පාද දෙක මේ දෙකනේ. මේ දෙකට අන්තර්ගත කෝණයක් වෙන්න ඕන. අපි සමානයි කියලා පෙන්වන්න යන කෝණය. එතකොට මෙන්න මේ කෝණ දෙක තමයි අපි සමානයි කියලා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මිත්‍ර කෝණ කියලා ගන්න පුළුවන්. ප්‍රතිමුඛ කෝණ කියලා ගන්න පුළුවන් මේ දෙක. දැන් මෙතනදී අපි සමානයි කියලා පෙන්වන්න මෙන්න මේ කෝණ දෙක. මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණේ. හේතුව මේ පාද දෙකට මැදින් තියෙන අන්තර්ගත කෝණ. හරි. දැන් මේ කෝණ දෙක අපිට සමාන කියලා කියන්න පුළුවන්. මොකද සමාන්තර රේඛා දෙක අතර මෙන්න මේ විදිහේ Z අගයක් හැදෙනවා. Z විදිහට මෙහෙම රේඛා යාවෙනවා. දැන් මෙතන මේ Z අකුරක් හැදෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන කෝණේ මෙන්න මෙතන තියෙන කෝණේ ඒකාන්තර කෝණය. ඒකාන්තර කෝණ. ඒක අපි දන්නවා. සමාන්තර රේඛා අතර
හැදෙන ඒකාන්තර කෝණ සමානයි කියලා අපි දන්නවා. ඉතින් අපිට කියන්න පුළුවන් JK O කෝණය සමානයි ML O කෝණය. හේතුව ඒකාන්තර කෝණ. හරි ඊට පස්සේ තවත් පාදයක්. අපිට තව පාදයක් ගන්න පුළුවන් KO පාදය සමානයි LO පාදය. ඒකට හේතුව D ඇත. අපිට කියන්න පුළුවන් JKO ත්‍රිකෝණය අංග සමයි LMO ත්‍රිකෝණයට කියලා. අවස්ථාව අවස්ථාව යටතේ JKO ත්‍රිකෝණය LMO ත්‍රිකෝණයට අංග සම වෙනවා. මේ විදිහට අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන්. එතකොට දැන් මේ විදිහට කෙලින්ම කෝණ දෙකක් සමාන කියලා දෙන්නේ නැතුව පාද දෙකක් සමාන්තරයි කියලා මේ විදිහට සෙට් එකක් හැදෙන විදිහට කෝණ දීලා වාට කියන්න පුළුවන් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නන්න කියලා. ඒ වගේ තැනකදී වාට මතක තියෙන්න ඕනේ මෙන්න මේ වගේ සමාන්තර රේඛා දෙකක් අතර හැදෙන ඒකාන්තර කෝණ සමාන වෙනවා කියන එක. හරි. හරි මේක ලියන්න. හරි මුලින්ම මේක ලියාගෙන chat එකට message එකක් දාන්න. ඊට පස්සේ මම කියලා දෙන්න කොහොමද මිත්‍ර කෝණ අනුරූප කෝණ හොයාගන්න කොහොමද කියන එක මම කියලා දෙන්නම්. මෙන්න මේ ගානට උත්තරේ හදලා උත්තරේ ලියාගෙන chat එකට message එකක් දාන්න. right අපි බලමු දැන් ගෝලීයවම මේ වගේ අංග සාමයේදී දැනගන්න ඕන කෝණ වර්ග කීපයක් ගත්තොත් ප්‍රතිමුඛ කෝණ ඊට පස්සේ අනුරූප කෝණ ඒකාන්තර කෝණ මිත්‍ර කෝණ අනේ වගේ කෝණ සෙට් එකක් ගන්න අපි මොනවාද දැන් මේ පාඩමට විතරක් නෙමෙයි අනිත් පාඩම වලට සපෝට් එකක් දෙන්න මුලින්ම බලමු අපි ප්‍රතිමුඛ කෝණ
ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ කියන්නේ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වී සෑදෙන මෙන්න මේ කෝණ කියන මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය ප්‍රතිමුඛයි කියලා අපි කියනවා. ඒක ප්‍රමේයයක් තියෙනවා. හරි. ප්‍රමේය තමයි සරල රේඛා දෙකක් අතර සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වී සෑදෙන ප්‍රතිමුඛ කෝණ. ඒ කියන්නේ මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය ප්‍රතිමුඛයි. එහෙනම් කියන මේ කෝණ වලට ප්‍රතිමුඛ කෝණ කියලා. මෙන්න මේ ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා. ඒක තමයි පළවෙනි දේ ප්‍රතිමුඛ කෝණ සමාන වේ. මේ කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ. හරි. සරල රේඛා දෙකක් ඡේදන වෙලා හැදෙන මෙන්න මේ වගේ කෝණ වලට කියන ප්‍රතිමුඛ කෝණ. මේ කෝණය ප්‍රතිමුඛ කෝණය. ඊට මේ කෝණය ගත්තොත් මේ දෙක ප්‍රතිමුඛ කෝණය. ඒ දෙක සමානයි. හරි. ඒක තමයි ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ. හරි. ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ සරල රේඛා දෙක ඡේදනය වෙලා හැදෙන කෝණ වලට. හරිද? ප්‍රශ්න වල තිබුණොත් chat එකේ මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ අනුරූප කෝණ. නිකන් වලට ආපින්ද කියන අනුරූප කෝණ කියන්නේ අනුරූප කෝණ. අනුරූප කෝණ කියන්නේ මම හිතන්නේ මෙන්න AB කියලා රේඛාවක් තියෙනවා. CD කියලා රේඛාවක් තියෙනවා. මෙන්න මේ දෙක සමාන්තර කියලා හිතන්න. මෙන්න මෙහෙම රේඛාවක් හදලා තියෙනවා. හරි. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන විතර මේ F අගුරක් හදලා තියෙනවා. මේ F අගුරක් හදලා තියෙනවා. මෙන්න මේ F අගුරේ මෙන්න මේ කෝණ දෙක තියෙනවා. AB සහ CD සමාන්තර රේඛා අතර මෙන්න මේව සරල රේඛාවක් හදලා තියෙනවා. ඒ සරල රේඛාව මෙන්න මෙතනයි. මෙන්න මෙතන හැදෙන කෝණ දෙක තියෙනවා. අන්න ඒ කෝණ වලට අපි කියනවා අනුරූප කෝණ කියලා. අනුරූප කෝණ. ඒ විදිහම ඒක අනිත් පැත්ත. දැන් මේ පැත්තට එපා වුණත් තියෙනවා. මෙතන තියෙන කෝණත් අපිට කියන්න පුළුවන් මේ කෝණය අනුරූපයි. අනුරූප කෝණ. ඒ කෝණ දෙක සමානයි. ඒ සමානයි කියන්න පුළුවන් වෙන්නේ හේතුව වෙන්නේ මේ AB රේඛාව CD රේඛාවට සමාන්තරයි කියන එක. يعني සමාන්තරයි කියලා දීලා තිබුණොත් විතරයි මේ විදිහට මේ හැදෙන අනුරූප කෝණ අපිට සමානයි කියලා කියන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට මේ පැත්තෙන් ගත්තොත් මේ අනුරූප කෝණ දෙක සමානයි. මේ පැත්තෙන් ගත්තොත් මේ අනුරූප කෝණ දෙක සමානයි. සමාන වෙන්නේ AB රේඛාව CD රේඛාවට සමාන්තර හින්දා. ඒකෙම තව පැත්තක් තියෙනවා. AB රේඛාව CD රේඛාවට සමාන්තරයි කියලා දැන් දීලා තියෙනවා. ඒකින්ද අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට හැදෙන අනුරූප කෝණ සමානයි කියලා. තව දෙයක් බලුවොත් දැන් ඔයාලට තව තැනකදී කියන්න පුළුවන් AB රේඛාව CD රේඛාවට සමාන්තරයි කියලා ඔයාලට දීලා නැහැ. හරි. ඒ වුණාට මෙන්න මේ කෝණේ අගය දීලා දෙනවා. ඒ අගයන් දෙක සමාන වුණොත් AB රේඛාව CD රේඛාවට සමාන්තරයි කියලා ඔයාලට කියන්න පුළුවන්. ඒකත් එක ප්‍රමේයයක්. මේ හැම එකක්ම ප්‍රමේයයක්. මම දැනගන්න නිකන් සරලව කිව්වේ අනුරූප කෝණ කොහොමද හැදෙන්නේ සහ කෝණ සමානයි කියලා කියන්නේ AB CD වගේ දැන් මෙතන නම් AB CD රේඛා දෙක සමාන්තරයි අපිට ඒ හින්දා කියන්න පුළුවන් මේ අනුරූප කෝණ දෙක සමානයි කියලා. වාපස් දැනක මේ විදිහට රේඛා දීලා සමාන්තර කියලා දෙන්නේ නැතුව කෝණ දීලා අනුරූප කෝණ දීලා කෝණ වල අගයන් සමානයි නම් අගයන් දෙක සමානයි නම් අපිට කියන්න පුළුවන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා.
එහෙම තමයි අනුරූප කෝණ හැදෙන්නේ. දැන් අපි බලමු ඒකාන්ත කෝණ කොහොමද හැදෙන්නේ කියලා. හිතන්න මෙහෙම AB CD කියලා රේඛා දෙකක් තියෙනවා. මේ රේඛා දෙක සමාන්තරයි හිතන්න. සමාන්තරයි. මෙන්න මේ විදිහට තව රේඛාවක් සරල රේඛාවක් කැඩලා තියෙනවා. AB සමාන්තරයි CD. මෙන්න මේ වගේ ලාක වඩ පේනවා නේද? ඉසල් ඩබල්. ඉසල්. මෙන්න මේ ඉසල් ඩබල් මෙන්න මෙතන කෝණ දෙකක් හදනවා. මෙන්න මේ කෝණ දෙක සරල රේඛා දෙක AB සමාන්තරයි CD හින්දා මෙන්න මේ හැදෙන කෝණ දෙක සමාන වෙනවා. මෙන්න මේ සමාන වෙන කෝණ වලට ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක අගයන්ගෙන සමාන වෙනවා. ඒ සමාන වෙන කෝණ වලට අපි කියනවා ඒකාන්තර කෝණ කියලා. ඒකාන්තර කෝණ කියලා. මේ ඉස්සරට අපර මේ පැත්තට වෙන්නත් පුළුවන් මේ පැත්තට වෙන්නත් පුළුවන්. මේ පැත්තට නැත්නම් මෙතන මේ විතර හැදෙන කෝණ දෙක සමානයි. සමාන කියලා කියන්න පුළුවන් එකම හේතුව මේ පාත් දෙක සමාන්තරයි කියලා දීලා තියෙන හින්දා. හරි. මොන යම් වෙලාවක හරි මේ පාද දෙක සමාන්තරයි කියලා දෙන්නේ නැතුව ඒකාන්තර කෝණ මේ විදිහට දීලා කෝණවල අගයන් දීලා තිබුණොත් කෝණවල අගයන් සමානයි නම් එතනදී වාට කියන්න පුළුවන් මේ පාද AB CD සමාන්තරයි කියලා. එතනදී අපිට AB CD සමාන්තරයි කියලා දීලා තියෙනවා. එහෙම දෙන්නේ නැතුව ඒකාන්තර කෝණවල අගයන් දීලා තිබුණොත් සහ කෝණවල අගයන් සමාන වුණොත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ පාදේ සමාන්තරයි කියලා. එතන ඒ විදිහට තමයි ඒකාන්තර කෝණ හැදෙන්නේ. හරි. ඒ විදිහට තමයි ඒකාන්තර කෝණ හැදෙන්නේ. හරි. බලමු මිත්‍ර කෝණ. අපි මතකයට ආපු කෝණ ටික වලට කියලා දෙන්න. ඊට අමතරව මම තිබුණොත් ඒ ටිකත් අපි බලමු. දැනට මූලිකවම දැනගන්න ඕනේ මේ ටික මිත්‍ර කෝණ. ඊට පස්සේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. මොනවද හිතන්නේ? මෙන්න මේක AB මේ සරල රේඛාව. CD මේ සරල රේඛා දෙකක් තියෙනවා. මෙන්න මේක සරල රේඛා දෙක ඡේදනය කරලා රේඛාවක් කරලා. මේ AB කියන එක CD සමාන්තරයි. මේ වගේ තැනකදී ඔයාලට පේනවා නේද මෙන්න මේක 100 පුරක් ඇදලා තියෙනවා. මෙන්න 100 පුරක් මෙන්න මෙතන කෝණය තියෙනවා. මෙන්න මේ කෝණ දෙක අපි කියනවා මිත්‍ර කෝණ කියලා. මිත්‍ර කෝණ කියලා කියනවා මේ රේඛා දෙක සමාන්තර නිසා මිත්‍ර කෝණ දෙක අගයන්ගෙන සමාන වේ. එයාගේ මේ පැත්තේ 100 පුරක් ඇදලා තියෙනවා. එතකොට මේ දෙක මිත්‍ර කෝණ මේ දෙක අගයන්ගෙන් සමාන වෙනවා. එතනදී අර ප්‍රමේය අදාළ වෙනවා. රේඛා දෙක සමාන්තරයි කියලා දෙන්නේ නැතුව මිත්‍ර කෝණ වල අගයන් දීලා තිබුණොත් මිත්‍ර කෝණ වල අගයන් සමාන වුණොත් මේ රේඛා දෙක සමාන්තරයි කියලා අපිට කියන්න පුළුවන්. මේ වගේ කෝණ වලට අපි කියනවා මිත්‍ර කෝණ කියලා. හරි. මිත්‍ර කෝණ කියලා. ඒ කෝණ වර්ග ටික පැහැදිලිද? ඒ ටිකත් ප්‍රමාණය කියලා දෙනවා. මුලින්ම බලුවොත් ඔයාලා අහලා තියෙනවා බද්ධ කෝණ.
මේක එකට තියෙන සරල රේඛා අතර තියෙන කොන වලට කියන අපි බද්ධ කොන කියලා. ඊට පස්සේ දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම කොන දෙකක් තියෙනවා කියලා. මේ කොනයගේ අන්තර 35 කියලා ගන්න. 35. දන්න. තවත් කොනයක් තියෙනවා. අන්තර 55. අන්තර 35 කොනේ අන්තර 55. එකතු කියලා අන්තර 90යි. මෙන්න මේ වගේ කෝණ වලට අපි කියනවා අනුරූප කෝණ කියලා. අනුරූප කෝණ කියලා. හරි. ඒ කියන්නේ කෝණ දෙක එකතුව අන්තර 90ක් වෙනවා නම් ඒ කෝණ වලට අපි කියනවා අනුරූප කෝණ කියලා. හරි. ඒක එක. ඊට පස්සේ දැන් අහමු ප්‍රශ්නේ. මෙහෙම කෝණ දෙකක් තියෙනවා. මේ කෝණයගේ අංශක 120යි. right. ඊට පස්සේ තව කෝණයක් තියෙනවා අංශක 60යි. මේ දෙක එකතු වෙනවා. අංශක 180යි. කියන සරල රේඛාවක කෝණය. මෙන්න මේ වගේ කෝණ වලට අපි කියනවා කෝණ වල අගය කෝණ දෙකේ අගය අංශක 180ට සමාන වෙනවා. පරිපූර්ණක කෝණ කියලා. පරිපූර්ණ කෝණ. ඔව් මිත්‍ර කෝණ වල කියන්නේ අංශක 180ක් වෙනවා. දැන් අපි කලින් ඉගෙන ගත්ත මිත්‍ර කෝණ. ඔව් මිත්‍ර කෝණ වල අගයත් 180ක් වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගත්ත මිත්‍ර කෝණ මේ A B C D මෙලේ සමාන්තර මෙන්න මේ මිත්‍ර කෝණ හදනවා මේ කෝණ දෙක මිත්‍ර කෝණ වල අගය එකතු කරාම අංශක 180ක් වෙනවා මිත්‍ර කෝණ වල අගය අංශක 180 දැන් මේ වගේ කෝණ වර්ග තියෙනවා කෝණ දෙක එකතුව අංශක 180ක් කරනවා නම් මේ කෝණ වල අපි කියන පරිපූර්ණ කෝණ කියලා කෝණ දෙක එකතුව අංශක 90ක් වෙනවා නම් ඒ කෝණ වලට අපි කියනවා අනුරූප කෝණ. මේ වගේ තියෙන කෝණ වලට අපි කියනවා බද්ධ කෝණ කියලා. මිත්‍ර කෝණ වලත් ඓක්‍ය අංශක 180ක් වෙන්න ඕනේ. හරිද? right. හරි. මේ කොටස් ටික පැහැදිලිද?
අපි යමු 5 2 එක අභ්‍යාසය අපි ගණන් 3ක් හදුවා. ඉතින් ගණන් ටික කොහොමද? දැන් ක්ලාස් එක කලින් ඒක හදලා තියනවා. ඊට පස්සේ අපි යමු 5 2 2. දැන් අපි ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන අවස්ථා අතරින් එක අවස්ථාවක් ඉගෙන ගන්න. දැන් අපි යන්නේ දෙවෙනි අවස්ථාව ඉගෙන ගන්න. පහේ දෙකේ දෙක මාතෘකාව දාගන්න. පහේ දෙකේ දෙක කෝ පා අවස්ථාව. අවස්ථාව. දෙවෙනි අවස්ථාව වෙන්නේ අපි දැන් පළවෙනි අවස්ථාව ඉගෙන ගත්තා පාපෝ පා. පාද දෙකකුයි ඒ පාද දෙකට අන්තර්ගත කෝණය. පාද දෙක මැද කෝණය. සමානවත් අපි කියනවා ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. දැන් මෙතනදී අපි දෙවෙනි අවස්ථාව යටතේ ඉගෙන ගන්නවා කෝපෝපා අවස්ථාව. කෝපෝපා අවස්ථාව යටතේ අපි ඉගෙන ගන්නවා එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක්. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයකට සමාන එම ත්‍රිකෝණය වල අංග සම වේ කියලා අපි කියනවා. අපි ආයෙත් බලමු. ත්‍රිකෝණ දෙකක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයට සමාන වේ නම් අපිට කියන්න පුළුවන් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. හරි. ඒක තමයි දෙවෙනි අවස්ථාව. එතනදී අනුරූප පාදය කියලා කියන්නේ දැන් මම හිතන්නේ අපි ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකක් සමාන කියලා ගන්නවා. ඒ කියන්නේ මෙහෙම ගත්තොත් A B C ත්‍රිකෝණය EQ R ත්‍රිකෝණය මේ පාදේ සමානයි මේ පාදේ. මේ කෝණ දෙක සමානයි කියලා අපි දෙන්නේ. මේ කෝණය සමානයි කියලා අපි දෙන්නේ. right. මේ විදිහට දෙනවා. දැන් අපිට කියන්නේ ABC ත්‍රිකෝණය PQR ත්‍රිකෝණයට අංග සමාන කියලා පෙන්වන්න කියලා. අපි ලියාගත්තොත් ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණ වල අපිට කියනවා ABC කෝණය සමානයි PQ R කෝණයට. හේතුව D ඇත. හරි. එතකොට BCA කෝණය සමානයි QRP කෝණය. ඒකට හේතුව D ඇත. මොකද අපිට රූප සමාන දීලා දෙනවා. ඒ කෝණය සමානයි කියලා. ඊට පස්සේ AB පාදය සමාන වෙනවා PQ පාදයට. ඒකට හේතුව D ඇත.
දැන් මෙහෙම වුණා කියලා අපිට එකපාරින් කෝපෝපා අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා කියන්න බෑ. හරි. ඒකට කරන්න ඕන එකම දේ තමයි දැන් මේ සමානයි කියලා අපි දාන පාද දෙක තියෙනවානේ. ඒ පාද දෙක අපි සමානයි කියලා දාපු කෝණ දෙකකින් එකට ඉදිරියෙන් තියෙනවා. ඒ කියන්නේ මේ කෝණ දෙක අපි සමානයි කියලා දැම්මම එහෙනම් අපිට දත්තෙන් දීලා තියෙන රූප සටහන මෙන්න මේ කෝණ දෙක සමානයි. ඉතින් මේ කෝණ දෙකට ඉදිරිය. ත්‍රිකෝණ දෙකේම මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදයෙන් සමානයි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ACB කියන ත්‍රිකෝණයට අනුරූප පාදය සමානයි කියලා දීලා තියෙනවා. PQR කියන ත්‍රිකෝණයට අනුරූප පාදය PQ පාදය AB පාදය තමයි සමානයි කියලා දීලා තියෙනවා. අන්න ඒ හින්දා හැම වෙලේම අනුරූප පාදයක් වෙනවා. මේ දෙක සමාන නම් මේ දෙකට ඉදිරියෙන් තියෙන පාත් දෙක තමයි සමාන වෙනවා. එතකොට මේ දෙකත් සමාන කියලා බලන්න. එතකොට මේ දෙකට ඉදිරියෙන් තියෙන PR පාදය AC පාදය. මේ දෙක සමාන වුණත් අපිට කෝපෝප අවස්ථාවේදී අංග සමය කියලා කියන්න පුළුවන්. හැබැයි බැරි වෙලාව මෙහෙම දෙන්නේ නැතුව මෙන්න මේ පාද දෙක සමානයි කියලා දුන්නොත් අපිට ඒක කියන්න බෑ. හරි. හැම වෙලේම ත්‍රිකෝණයකට අනුරූප ත්‍රිකෝණයේ කෝණයකට සමාන කෝණයකට අනුරූප පාදයක් තමයි සමානයි කියලා අපි දැනගන්න ඕනේ. හරි. මෙන්න මේ හින්දා එම නිසා අපිට කියන්න පුළුවන් ABC ත්‍රිකෝණ අංග සමය කියලා PQ ත්‍රිකෝණයට අවස්ථාව වෙන්නේ කෝපෝ අවස්ථාව. මේ විදිහට පුළුවන් අපිට කෝපෝප අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙක අංග සමය කියලා නම් මොනවා හැදුවේ අහේ දෙකේ දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන. හරි. ඒ කොටස පැහැදිලිද? ප්‍රශ්න මොනවා හරි තියෙනවද? අංග සම කරන්න බැරි හේතු ටික. ඒ කියන්නේ මම අවස්ථා හතරක් කියලා ඉගෙන ගන්නවා. අවස්ථා හතරක් ඉගෙන ගන්නවා. ඒ අවස්ථා හතරෙන් එකටවත් ත්‍රිකෝණ දෙකක අංග සම වෙන්නේ නැත්නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා වට කියන්න බෑ. අන්න ඒක තමයි අංග සම කරන්න බැරි හේතුව. ඒ කියන්නේ අවස්ථා හතරක් වෙනවා. ඒ අවස්ථා හතරෙන් එකටවත් ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න බැරි නම් අපිට කියන්න බෑ ඒ ත්‍රිකෝණ අංග සමයි කියලා. මේ අවස්ථාවේ මේ පාදේ මෙන්න මේ කෝණ දෙක මේ කෝණ සමාන කියලා දෙන්න. මේ කෝණ සමාන කියලා දෙන්න. හැබැයි ආ හිතන්න මේ AB පාදේ නැතුව මෙන්න මේ පාද දෙක මේ පාදේ සමාන කියලා දුන්නා. අන්න ඒ වගේ තත්ත්වයක් අපිට කියන්න බෑ මෙන්න මේ කෝණ දෙක සමාන කියලා අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ දැනගදී අපිට කෝපෝප අවස්ථාවේදී අංග සමාන කියලා පෙන්වන්න බෑ. අනුරූප පාදය කියලා කියන්නේ සමාන වෙන ඕනෙම කෝණයකට ඉදිරියෙන් තියෙන පාදය. මේ කෝණ දෙක සමානයි. එතකොට මේ කෝණයට අනුරූප පාදය වෙන්නේ මේකට ඉස්සරහින් තියෙන පාදය. AC පාදය. මේ කෝණයට PR පාදය. ඉස්සරහින් තියෙන පාදය. ඒක තමයි අනුරූප පාදය කියලා කියන්නේ. දැන් අපිට ABC කෝණය PQR කෝණය සමානයි කියලා දෙන හින්දා
අපිට අනුරූප පාදයේ විතර ගන්න පුළුවන් AC පාදය PR පාදය. ඒ වුණාට අනුරූප පාද දෙක සමානයි කියලා ගන්න බෑ. මොකද අපිට සමානයි කියලා දීලා නැති හින්දා. ඒ වුණාට ACB කෝණයයි PRQ කෝණය සමානයි කියලා අපි දන්නවා. මෙන්න මේ කෝණ වලට ඉදිරියෙන් තියෙන පාද දෙක අනුරූප පාද වෙනවා. ඒ පාද දෙක දෙකෙන් සමානයි කියලා අපිට දීලා තියෙනවා. ඒ හින්දා අපිට ඒ පාද දෙක අනුරූප පාද කියලා මේ පැත්තෙන් ගන්න පුළුවන්. මේ විදිහට ගන්න පුළුවන්. ඒ කොටස පැහැදිලිද? අනුරූප පාදය කොහොමද හොයාගන්නේ කියලා පැහැදිලිද? ඒ කියන්නේ දෙන ගණන් මේකම වගේ මාතර අවස්ථා හතරෙන් එකකට මැච් වෙන ගණන් තමයි දෙන්නේ. එතකොට ගණන් දැක්ක ගමන් දැන් මේ ගණන් හදලා පුරුදු වුණාන් පස්සේ ගණන් දැක්ක ගමන් කියන්න පුළුවන් මොන අවස්ථාවකටද මේ ත්‍රිකෝණ දෙක අන්ත සම වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඔයා ගණන් හදලා ප්‍රැක්ටිස් වෙනවා. දැන් අපි මේ ක්ලාස් එකේදී අභ්‍යාස වල ගණන් ටිකක් කරාට ඉතිරි ගණන් ටික හෝම්වර්ක් විදිහට දීලා තියෙන්නේ. ඊළඟ ක්ලාස් එකේදී අපි ඒක සාකච්ඡා කරනවා. හරි. මේ කොටස පැහැදිලිද? ශාලක ඔයාලා කොහොමද පැහැදිලිද? හරි. පහේ දෙකේ දෙක මාතෘකාව දාලා පහේ දෙකේ දෙක අභ්‍යාසය කියලා දාලා පළවෙනි ගානට උත්තරේ දාලා chat එක message එකක් දාන්න බලන්න. එයාට නිවර්ලා chat එක message එකක් දාන්න.
5 2 2 අභ්‍යාසයේ අපි පළවෙනි ගාන හදුවා. පළවෙනි ගාන හදුවා. right. මාක් කරගන්න දෙවෙනි ගානේ 1 2 කොටස් දෙක homework. ඊට පස්සේ තුන්වෙනි ගානට homework. ඇත්තටම අපි දැන් හදුවා වගේ ගණන් සෙට් එකක් තියෙන්නේ. තුන්වෙනි ගානට homework කියලා. ඊට පස්සේ හතරවෙනි ගාන. අපි හතරවෙනි ගාන හදුවා. හතරවෙනි ගාන දෙන්න. අපි කියන ABC හා CDE ත්‍රිකෝණ අංග සමබාහු වෙනවන්න කියලා. Berdasarkan metode penentuan lagi, menggunakan tansukan model, mepada sama lagi na, mepada. Right. Tapi tahu data dalam mana tu, tapi ini data salah lagi ada kak. Cedera lah ada minum kona, प्रतिमुख कौन किया? प्रतिमुख कौन? एक रूप सलाह दिया है फिर अपन बोलते यहाँ पे यू ABC हाँ शीर्ष के लखनऊ तो A B E C D C D E A B මේ ගාන හදන්න ඕන දැන් ප්‍රශ්නේ හදාගන්න උතේ A B C කියන ගානට C වෙනකොට E දාගන්න A B E හා C D E ත්‍රිකෝණ C D E ත්‍රිකෝණ වල අපිට මුලින්ම කියනවා BAE කෝණය BAE කෝණය සමානයි EDC කෝණය. ඒ හේතුව B ඇත. අපිට දිලා දෙනවා මේ කෝණ දෙක අංශ ගන්නවා කියලා. ඒ කියන්නේ ඒක සමානයි. හරි. ඊට පස්සේ AEB කෝණය සමානයි CE D कोण हेतुව प्रतिमुख कोण प्रतिमुख कोण हरी ඊට පස්සේ මේ प्रतिमुख कोण වලට දෙන තියෙන අනුරූප පාද AB සමානයි CD ඒකට හේතුව D අත right අපිට කියන්න පුළුවන් ABE ත්‍රිකෝණය अंग समान CDE ත්‍රිකෝණයට අවස්ථාව කෝපෝපාවස්ථාවට මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. හරි. ඒ උත්තරේ ගත්ත විදිහ පැහැදිලිද? හරි උත්තරේ ලියාගෙන ඉවරලා chat එක message එකක් දාන්න මේ උත්තරේ ලියාගන්න
ලියාගෙන ඉවරලා chat එකට message එකක් දාන්න. දැන් එන්න 5-2-2 අභ්‍යාසයේ 5 වෙනි ගාන්න 5-2-2 අභ්‍යාසයේ 5 වෙනි අපිට කියනවා ABC ත්‍රිකෝණය අපි උපසම හඳුනමු මුලින්ම අපිට කියනවා ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය F කියලා අපිට කියනවා. BF සමානයි BF සමානයි CD පාදයේ සමානයි දෙන්නේ. BF සමාන්තරයි CD මේ පාදයේ සමාන්තරයි කියලා අපිට දෙන්නේ. BF පාදයේ CD පාදයේ මෙම තොරතුරු හා රූපයේ දැක්වෙන තොරතුරු අනුව AEF
ත්‍රිකෝණය CDE ත්‍රිකෝණය අංග සමන් කියලා තමයි අපිට වෙනන්නේ. AEF ත්‍රිකෝණය CDE ත්‍රිකෝණය. දැන් මේ දීලා තියෙන තොරතුරුත් එක්ක අපිට වෙනන්නේ BF පාදයේ සමාන්තරය කියලා දෙයක් තියෙනවා. කියන්නේ AB පාදයේ සමාන්තරයි CD පාදය. හරි. ඒක අපිට දීලා තියෙනවා. එතකොට දැන් අපි ඉගෙන ගන්න විදිහ මෙන්න මෙතන මේ Z අකුරක් හදලා තියෙනවා. Z අකුර මෙන්න මෙතන කෝණ දෙකක් හදලා. මෙන්න මේ කෝණ ඒකාන්ත කොමන ඒකාන්තර කොමන. ඒ කෝණ දෙක සමානයි කියලා අපිට කියන්න පුළුවන්. මොකද මේ පාදයේ සමාන්තර නෙමෙයි. ඊට පස්සේ මෙන්න මෙතන සරල රේඛා දෙකක් ඡේදන වෙනවා. එතන ප්‍රතිමුඛ කොමන ප්‍රතිමුඛ කොමන. දැන් ප්‍රතිමුඛ කොමන වල කියන්නේ සමානයි. හරි. දැන් අපි ආදරයට ආවොත් AEF CDE ත්‍රිකෝණ වල මුලින්ම කියන්න පුළුවන් AF කෝණය සමානයි කියලා EDC කෝණයට හේතුව ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ. ඊට පස්සේ AEF කෝණය සමානයි DEC කෝණයට. DEC කෝණය හේතුව ප්‍රතිමුඛ කෝණ. AEF කෝණය සමානයි DEC කෝණයට හේතුව ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ AF පාදය සමානයි CD පාදය. මොකද අපිට දීලා තියෙනවා. F පාදය සමානයි CD පාදය. හේතුව D නැත. වැඩි කියන්න පුළුවන්. ඒ නිසා AEF ත්‍රිකෝණය අංග සමය කියලා CDE ත්‍රිකෝණයට අවස්ථාව කෝපා අවස්ථාව යටතේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමානයි කියලා අපිට මෙහෙම කියන්න පුළුවන්. එතනදී මුලින්ම මේ වගේ රූප සාහන දැක්කොත් අපිට කෝණ දෙක මොනවද කියලා දීලා තිබුණේ නැහැ. අන්න ඒ වගේ තැනකදී සමාන්තර බාධ තියෙනවා නම් සහ විසඳ අකුලක් රේඛා දෙකක් ඡේදනය වෙලා තියෙනවා නම් ඒ වගේ තැන්වලදී කෝණ ටික මුලින්ම ලකුණු කරගන්න. හරි. ලකුණු කරගත්තන් පස්සේ මේ විදිහට අපිට පුළුවන් මොකක් හරි අවස්ථා හතරෙන් එකක් අරගෙන මේ විදිහට සාධනය කරලා ත්‍රිකෝණ අංග සමය කියලා පෙන්වන්න. හරි. ඒ ගාන පැහැදිලිද? Şanlı. දැන් පහේ දෙකේ දෙක අභ්‍යාසයේ අද අපි කරමු නැති ත්‍රිගණන් ටික හෝම්වර්ක් විදිහට කරන්න. ඊළඟ ක්ලාස් වල කලින් ඒ ගණන් ටික හදන්න. හරි. අපි යමු දැන් පහේ දෙකේ තුන අනුමාත්‍රාවට. හරි. මුලින්ම මේ ගණන් උත්තරය ලියගමු. උත්තරය ලියගන්න ඉවරලා chat එක message එක දාන්න.
හරි අපි යමු දැන් ඊළඟ අවස්ථාවට. මේ දෙකේ තුන අවස්ථාව ආපාපා අවස්ථාව. දැන් මේ වෙනකොට අපි අවස්ථා දෙකක් කියලා ගත්තානේ. ඒ හැම අවස්ථාවකම අර අපි මුලින් ඉගෙන ගත්තනේ අංග සමවන ත්‍රිකෝණවල අනුරූපාංග සමාන කියලා. අනේ විදිහට මේ හැම අවස්ථාවකම කියන්නේ අවස්ථා හතරෙදිම ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙකේ එන අංග සමවන ත්‍රිකෝණ දෙකේ ඉතිරි අනුරූපාංග සමාන වෙනවා. හරි ඒක මතක තියාගන්න. අංග සම වෙන ත්‍රිකෝණ යුගල හැම එකකම ඉතිරි අනුරූපාංග සමාන වෙනවා. හරි අපි යමු 5 2 3 පාපාපා අවස්ථාව. මේක ගොඩක් සරල අවස්ථාවක්. පාපාපා අවස්ථාව කියන්නේ ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුන සමාන වෙනවා. එම ත්‍රිකෝණය වල අංග සම වේ කියලා කියනවා. මේ විදිහට ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුන සමාන වෙනවට අපි කියනවා පාපාපා අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා. දැන් අපි හදමු 5 2 3 අභ්‍යාසයෙන් පළවෙනි ගාන. අපිට කියන XYZ ත්‍රිකෝණය PQR ත්‍රිකෝණයට අංග සම කියලා සාධනය කරලා අනුරූප අංගත් ලියන්න කියනවා. අපි මුලින්ම ත්‍රිකෝණය ගන්න ගත්තොත් මේ විදිහට අපිට ත්‍රිකෝණ දෙකක් තියලා දෙනවා. අපිට කියන්නේ XYZ ත්‍රිකෝණය PQR ත්‍රිකෝණයට අංග සමයි කියලා කියන්නේ. P මෙයාට XYZ PQR ත්‍රිකෝණ වල x y සමානයි xy කියන පාදය සමානයි PR කියන පාදයට හේතුව D ඇත. Z පාදය සමානයි QR පාදයට හේතුව D ඇත. QP YZ පාදය සමානයි QP පාදයට හේතුව D ඇත. ඒ නිසා XYZ ත්‍රිකෝණය අංග සම වෙනවා PQR ත්‍රිකෝණයට අවස්ථාව වෙන්නේ පාපා අවස්ථාව. පාද තුනම සමාන වෙනවා. පාපා අවස්ථාවේදී මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අපිට ඊළඟට මේ ගානම තව කොටසක් කියලා දෙනවා. අංග සම කියලා සාධනය කරනවා කියන්නේ මේ විදිහට වෙනවා කියන එක. අංග සමව සාධනය කරන ත්‍රිකෝණ දෙකේ සමාන වන ඉතිරි අනුරූප අංග ලියන්න කියලා කියනවා. හරි. right. then අපිට ලියන්න තියෙන්නේ මේ ත්‍රිකෝණ දෙකේ සමාන වෙන ඉතිරි අනුරූප අංග. අපිට ගොඩක් පැහැදිලි උත්තරය ලියනවා නම් මේව කියනවා. සමාන බව දන්නා XY සහ PR පාද වලට ඉදිරියෙන් ඇති XZY කෝණය
සමානයි PQR ත්‍රිකෝණයට සමාන බව දන්නා YZ PQ පාදවලට ඉදිරියෙන් තියෙන YXZ සමානයි QRP එතකොට සමාන බව දන්නා XZ QR ඉදිරියෙන් නැති XZ XYZ කෝණය සමානයි QPR කෝණය. මේවා තමයි සමාන වෙන ඉදිරි අනුරූප අංග. right. මේ ගන්න උත්තරය ගත්ත විදිහ තේරුණාද? මේ නැත්නම් මේ අවස්ථාව අතරින් ගොඩක් සරලම එකක්. අවස්ථාවෙන් අපිට පුළුවන් මේ විදිහට ත්‍රිකෝණ දෙකක් අංග සමාන කියලා පෙන්වන්න. හරි. ඒ කොටස පැහැදිලිද? දැන් මේ උත්තරේ ලියාගෙන ඉවරලා chat එකට message එකක් දාන්න. අපි අද දවසේ plan එක තමයි දැන් මේ අවස්ථා හතර මොනවද කියන එක සරලව පැහැදිලි කරනවා. ඒත් එක්කම දැන් අභ්‍යාසයේ දැන් පහේ දෙකේ තුන අභ්‍යාසයේ පළවෙනි ගණන කරා. ඉතිරි ගණන් ටික homework විදිහට හදන්න. අපි ඊළඟ class එකේදී ටික සාකච්ඡා කරනවා. අදාළ මේ අන්තිම මාර්ග ප්‍රශ්න තිබුණොත් WhatsApp message එකක් දාන්න. එතනින් ඒක පැහැදිලි කරගන්න පුළුවන්. exam එක කලින් පුළුවන් නම් උත්තර ටික හදලා දාන්න බලන්න. දැම්මොත් අපි හරි වැරදි මාර්ක් කරලා ඔයාලට අපසර මේ උත්තර ටික එවන්න. හරි. ඒ කියන්නේ ටික අද ක්ලාස් එකේදී කරන්න නැත්තේ දැන් කරපු පළවෙනි ගණන තියෙනවනේ. ඒ හා සමාන ගණන් ටිකක් තමයි තියෙන්නේ. පොඩක් අර ත්‍රිකෝණ තියෙන විදි වෙනස්. ඒක පොඩක් හිතලා ඔයාලට උත්තර ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඊළඟ ක්ලාස් එකට කලින් උත්තර ටික ඉතින් තියාගන්න අපි ඊළඟ ක්ලාස් එකේදී උත්තර ටික සාකච්ඡා කරමු. හරි. දැන් අපි යමු 5.2.4 අවස්ථාව කර්ණපහ අවස්ථාව. මේක තමයි අවස්ථා 4 අන්තිම අවස්ථාව. කර්ණපහ අවස්ථාව. කර්ණපහ අවස්ථාව. දැන් මේ කර්ණපහ අවස්ථාවෙන් අපිට කියන්නේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් වෙනත් ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සමවැය කියලා තමයි කියන්නේ. මේ හතරවෙනි අවස්ථාව අදාළ වෙන්නේ
ත්‍රිකෝණික ත්‍රිකෝණ වලට විතරයි. මෙන්න මේ විදිහට දැන් මම කියපු ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් වෙනත් ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයට සමාන වෙනවා නම් එම ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙක අංග සමවය කියලා අපිට කියන්න පුළුවන්. හරි. දැන් අපි 5 2 4 අභ්‍යාසයට ගියොත් 5 2 4 අභ්‍යාසයේ ගියොත් පළවෙනි ගාන. පළවෙනි ගාන. අපිට කියනවා මෙම ත්‍රිකෝණය වල කර්ණපා අවස්ථාව යටතේ අංග සමූහ පෙන්වන්න. මෙම ත්‍රිකෝණය වල කර්ණපා අවස්ථාව යටතේ අංග සමූහ පෙන්වන්න කියනවා අපිට කියන්නේ. හරි. මෙන්න මේ ගානේ පොඩි නිවැරදි කිරීමක් තියෙනවා. xy පාදයයි pr පාදය සමානයි කියලා කියනවා. ඒ දෙක තුන xz පාදයයි qp පාදය සමාන කියන දාන්න. ආය මේ පාදය සමාන කියලා දාන්න. එන්න මේක අදාළ කරලා x z කියන xy සමාන pr කියන තුන xz පාදයට qp පාදය සමානයි. YZ පාදයට QR පාදය සමානයි. අපිට කියන්නේ පළවෙනි ගාන මෙන්න මේ xyz කියන ත්‍රිකෝණ ත්‍රිකෝණයයි pqr කියන ත්‍රිකෝණ ත්‍රිකෝණය අංග සමය කියලා වෙනවන්නේ කියලා. දැන් මේ වගේ එකදී උත්තරය කියලා මෙහෙම ලියන්න ඕන. xyz pqr යන ත්‍රිකෝණී ත්‍රිකෝණ වල xyz හා pqr කියන ත්‍රිකෝණීය ත්‍රිකෝණ වල xyz හා pqr කියන ත්‍රිකෝණීය ත්‍රිකෝණ වල ත්‍රිකෝණීය ත්‍රිකෝණ වල කියන අනුමාන ලියන්න ඕන. x z සමානයි qp හේතුව ඒත් එක්කම අපි කර්ණපා අවස්ථාව යටතේ ඉගෙන ගත්තා මොනවාම හෝ ත්‍රිකෝණීය ත්‍රිකෝණ දෙකක කර්ණය සහ තවත් පාදයක් තවත් ත්‍රිකෝණීය ත්‍රිකෝණයක කර්ණයට සහ තවත් පාදයකට සමාන නම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපිට කියන්න පුළුවන්. දැන් මේ ත්‍රිකෝණේ කර්ණය වෙන්නේ මේ ත්‍රිකෝණේ ඉදිරියෙන් තියෙන පාදය xz පාදය. මේ ත්‍රිකෝණේ කර්ණය වෙන්නේ මේ ත්‍රිකෝණයට ඉදිරියෙන් තියෙන කෝණයට ඉදිරියෙන් තියෙන පාදය qp පාදය. xz පාදය qp පාදයට සමානයි කියලා අපිට දීලා තියෙනවා. ඒක දී යත කියලා අපි දානවා. අපිට දැන් තව පාදයක් විතරයි සමානයි කියලා පෙන්නන්න. අපිට පුළුවන් yz පාදය සමානයි
QR පාදය. ඒකට හේතුව T ඇතුළ. අපි කර්ණය සමානයි කියලා පෙන්වනවා. තවත් පාදයක් සමානයි කියලා පෙන්වනවා. මේ වගේ කර්ණ පාවස්ථාව යටතේ අනිවාර්යෙන්ම බලන්න ඕන ත්‍රිකෝණ දෙකම ඍජු ත්‍රිකෝණද කියලා උත්තරේ ලියද්දී XYZ හා PQR යන ඍජු ත්‍රිකෝණ වල කියලා අනිවාර්යෙන් ලියන්න ඕන. මුලින්ම කර්ණය සමාන කරන්න ඕන. ඊට පස්සේ තවත් පාදයක් සමාන කරන්න ඕන. හරි. ඊට පස්සේ මේ දෙක සමාන කරගෙන පස්සේ වට කියන්න පුළුවන්. ඒ නිසා XYZ ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය අවස්ථාව කර්ණ පාවස්ථාවට තමයි අංග සම වෙන්නේ. හරි. ඒක පැහැදිලිද? දැන් මේ උත්තරේ ලියන්න බලන්න. උත්තර ලියන්න චැට් එකේ මෙසේජ් එකක් දාන්න. අපි අද දවසේ දැන් පස්වෙනි පාඩමට අදාළව ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන අවස්ථා හතරක් කතා කළා. පළවෙනි අවස්ථාව පාපෝපාවස්ථාව, දෙවෙනි අවස්ථාව කෝපෝපාවස්ථාව, තුන්වෙනි අවස්ථාව පාපපාවස්ථාව, හතරවෙනි අවස්ථාව කර්ණපාවස්ථාව. මේ අවස්ථා හතරෙන් අපිට පුළුවන් මොනවාරි ත්‍රිකෝණ දෙකක් තියලා අපිට ගානක් දුන්නොත් මේ දෙක අංග සමයි කියලා පෙන්වන්න කියලා. මේ අවස්ථා හතරෙන් එකක් අරගෙන අපි දැන් සාකච්ඡා කරපු විදිහට අපිට පුළුවන් ඒ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවද නැද්ද කියන එක ලේසියෙන් හොයාගන්න. හරි. දැන් එහෙම ඉතිරි ගණන් ටික හෝම්වර්ක්ස් විදියට දැන් මේ 5 2 4 අභ්‍යාසයෙන් ඉතිරි ගණන් ටික හෝම්වර්ක්ස් විදියට හදන්න අපි ඊළඟ ක්ලාස් එකේදී ටික සාකච්ඡා කරමු. right? ඊළඟ ක්ලාස් එකේදී ටික සාකච්ඡා කරමු. දැන් අපි paper discussions ගැන කතා කරමු. paper discussions ගැන කතා කරමු. අපි ඔයාලට papers දෙකක් දුන්නානේ.